ඔයා ගිහිල්ලා තියෙනවද ගල් විතරක් තියෙන බීච් එක? නෑ නේද? එහෙනම් අද අපි යන්නේ ගල් විතරක් තියෙන බීච් එකක් බලන්න. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මාව subscribe කරලා ඉන්න. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඉන්න උනේ මට අම්බලන්ගොඩට. මොකද රාගම ඉඳලා කෙලිම මේකට කෝච්චි තිබ්බේ නැහැ. හින්දා අම්බලන්ගොඩට ඇවිල්ලා තමයි මේ යන තැනට මට යන්න වෙන්නේ. දැටි අම්බලන්ගොඩින් ආපහු බස් එකක් ගන්න ඕන කොළඹ පැත්තට යන්න. ඉතින් ඔයගොල්ලෝ දැන්ටමත් හිතාගෙන ඉන්නවා නම් ඒක තමයි ප්ලේස් එක කියලා. එහෙනම් යමු. දැන් මම ඊටම කිව්වා පීපල්ස් බැංක් එක ඉස්සරහ මේ පැත්තේ පීපල්ස් බැංක් එක තියෙනවා. ඊට අමතරව දැන් මේ පීපල්ස් බැංක් එක ළඟින් ඇතුළට යන්න තියෙන පාර. මේ පාර ගිහිල්ලා තමයි අපිට මේ ප්ලේස් එකට යන්න පුළුවන් වෙන්නේ. ඉතින් යමු. යන ගමන් කියන්න ඕනේ ඉතින් මේ හරිය ටිකක් කඩ අඩුයි. ඒ හින්දා ඔයගොල්ලෝ එහෙන් මේ ගන්න පුළුවන් දෙයක් එහෙම අරගෙන එනවා නම් තමයි වඩා හොඳ. පැත්තෙම නැත්තම් මේ එහා පැත්තෙම තියෙන ෆුඩ් සිටි එකක්. ඒ ෆුඩ් සිටි එකකිනුත් ඔයාලට බඩු ගන්න පුළුවන්. ඒක අවුලක් නැහැ. හැබැයි මම හොයන් ගිහපු බිස්කට් ජාතිය නම් ඒක තිබ්බේ නැහැ. ඒ හින්දා මම රට කජුගත් දේවල් රැකගෙන යන්න ඕනේ. කොහොමද හම්බෙන්නේ? මේ වගේ අලුත් හම්බ වෙනවා ඔයාලට මේ ට්‍රැවල් කරන්න යනකොට. මේ පාරෙන් ඉස්සලාම යනකොට හම්බ වෙනවා දේවාලය. මේ දේවාලයේ හම්බ වෙන පාරේ තමයි දිගටම යන්න තියෙන්නේ. පොඩි පාරක් තියෙන්නේ. සාමාන්‍ය ගමක් ඇතුළේ තියෙන පාරක් වගේ තියෙන්නේ. මේ පාර දිගේ තමයි යන්න තියෙන්නේ. මේ පාර දිගේ යනකොට තව තැනක් හම්බ වෙනවා. මෙතන මේ බීච් එක. මේ බීච් එකේ කැම්පින් කරන්න පුළුවන්. කැම්පින් වලට මේ පැත්තේ ඉන්න එක ආයතනයක්. ඒ ආයතනේ පිටරට තියෙන්නේ මේ යන පාරෙම තමයි. ඒ හිතා ගන්න අමාරුයි මෙච්චර බීච් එක ළඟද මේ වගේ පරිසරයක් මේකේ පිහිටලා තියෙනවා කිව්වම. මොකද සාමාන්‍ය අර බීච් එකක් ළඟ ගෙවල් කීපයක් ගමක් කිව්වම මේ වගේ පරිසරයක් නෙවෙයි නළුවට එන්නේ. ඒක ඇත්තරම ඇතුළක තියෙන ගමක පරිසරයක් තමයි මෙතන තියෙන්නේ. ඒකත් මාර විශේෂත්. මේ පාර දිගේ දිගටම ආපුවාම මේ ඉස්සරහ පේනවා වගේ තුන්වන් හන්දියක් තියෙන්නේ. ටී හන්දියෙන් දකුණට දාලා තමයි යන්න තියෙන්නේ. ඉතින් මේක තමයි මම අදාපු ඔරුවැල්ල බීච් එක. ඉතින් අර පාර ඔක්කොම ඉවරලා වැටෙන්නේ අන්න අර හරියට මේ හරියට. ඒ හරිය මගින් එක්කෙනෙක් හම්බෙලා මාව දාගෙන ආවා. එතනට මේ එහා පැත්තේ යාගේ ගෙවල් තියෙන්නේ. රතු පාට ට්‍රිවිල් එකේ තමයි මම ආවේ. ඉතින් මෙතන බෝට් එන්ජින් එකක් එහෙම දාලා තියෙනවා. ඒකත් එක්ක මම ඉස්සල්ලාම ආපු තැන මෙන්න මේ පාරෙන් තමයි මේ අයින් තාප්පයන් දිගේ තමයි යන්න ඕනේ. යස් රොක් එක බලන්න. මේ හරිය බැලුවොත් තනිකරම බෝට් නතර කරලා තියෙන්නේ. කියන්නේ දැන් බෝට් නතර කරලා තියෙන්නේ. ඉතින් තාමතර අර පැත්තේ ලොකු හොටෙල් එකක් පේනවා. ඉතින් බීච් එකේ තියෙන විශේෂත්වයක් තමයි මේ බීච් එකේ ගොඩක්ම තියෙන්නේ වැඩිපුර වපසරියක් ගිහිල්ලා තියෙන්නේ. ගල් වලට. ඒක තමයි බීච් එකේ තියෙන විශේෂත්වය. අනිත් ඒවත් එක බලනකොට. අනිත් ඒවාකින් සාමාන්‍ය අර මිනිස්සු ගෙනල්ලා දාපු ගල් විතරයිනේ. නමුත් මේකේ එහෙම දෙයක් නෙමෙයි තියෙන්නේ. ඒකේ මේ ස්වභාවිකව මෙතනට හැදිලා තියෙන විදිහ. ඉතින් අපි යමු.
විශේෂත්වයට මේකේ තියෙන සුන්දරත්වය විතරක් නෙමෙයි. මේකේ ඉතිහාස කතාවකුත් තියෙනවා. ඉතින් මේ බීච් එකේ ඉතිහාස කතාවකුත් තියෙනවා. මේ බීච් එකේ ඉතිහාස කතාව වෙන්නේ මිනිස්සු කියනවා ඒ ඉස්සර සීතාවක රාජසිංහතුමා කියනවා. කියන්නේ මේ පැත්තේ මිනිස්සු කියනවා සීතාවක රාජසිංහතුමා දෙත යන අතරතුර මෙන්න මේ බීච් එකට ඇවිල්ලා කියන්නේ මේ බෙරළට ඇවිල්ලා විමන් ඇරලා ගිහිල්ලා තියෙනවා කියලා ඉතිහාසයේ තියෙනවා. මේ බීච් එකට ඔළුවැල්ලකින් නම හැදිලා තියෙන්නේ. මේක නිකන් අර ලංකාවට තියෙන ත්‍රිකුණාමල වරාය. ඒක නිකන් ස්වභාවික වරාය. ඕන තරම් බෝට්ටු නෞකා ඕන තරම් නතර කරන්න පුළුවන් ස්වභාවික වරායන්නේ. අන්න ඒ වගේ මෙන්න මේකේ ඉස්සර දීවර බෝට්ටු වැල්ලට ඇදලා ඉතින් ඒව ආරක්ෂිතව තියන්න තමයි මේ වගේ මේ පරිසර පද්ධතිය තෝරගෙන තියෙන්නේ. ඉතින් එහෙම තෝරගත්ත නිසා තමයි අද මේකට කියන්නේ උරුවැල්ල කියලා කියන්නේ. අන්න ඒ විදිහට තෝරගෙන ඉතින් මේක දැක්කපුව මිනිස්සුකින් කියන්නේ උරු තියෙන වැල්ලක් තියෙන හින්දා උරුවැල්ල කියන්නේ. අර කන්දර රීච් වෙන්න නම් ඒතකොට මම හිටියේ අර හරියේ. එතකොට අර කන්දර අර ගල උඩට යන්න නම් මෙතනිනුත් පුළුවන්. මෙතනින් හැබැයි පොඩ්ඩක් ඩේන්ජරස් යන එක ඇන්ගල් එක වැඩි. ඒ හින්දා මෙන්න මේ පාර ගිහිල්ලා ඉවරලා තමයි එතෙන්ට යන්න පුළුවන්. ඒ පැත්තට යම් බලන්න කොහොමද තත්ත්වය කියලා. විශේෂයෙන්ම කියන්න ඕනේ අද මේ දෙසැම්බර් මාසේ අන්තිම ඇවිල්ලා තියෙන්නේ. එතකොට නතර සීසන් එකක් ඉඳලා මම හිතන්නේ මිනිස්සු මෙතෙන්ට එනවා ටිකක් අඩුයි. ඒ හින්දා ගොඩක් ඇවිල්ලා තියෙන ලෝකල්ස්ලයි ෆොරිනර්ස්ලා දෙන්නේ 3 දෙනෙක් වගේ තමයි ඉන්නේ. ඉතින් මේක වතුර ගැන විශේෂයෙන් කියන්න ඕනේ මම මිරිස්සේ ගියා. ඒ වීඩියෝ එක බලලා නැත්තම් මෙතන උඩ පේන කාඩ් එක ක්ලික් කරලා ඒ වීඩියෝ එකත් බලන්න. මේ මිරිස්සේ ගිහිල්ලා ඒකේ තිබුණා අමුතුම නිල් පාටක් ඒක ලා නිල් පාට එහෙම ගතියක් ඒ වතුර එකේ තිබුණා. මේතන ඉච්චරම ලා නිල් පාට නැති වුණා. බෝපිටිය බීච් එකට වඩා හොඳ තත්ත්වයක් මෙතන තියෙනවා ලස්සනයි. දැන් මේ පැත්තට ගිහිල්ලා දැන් මේ හරිය තමයි කැම්පින් කරන සෙට් එක තියෙන්නේ. කැම්පින් කරනවා මේ ගලට මුල්ලා දාන උලම් පාර. ඒකට කෙලිම කූඩාරම් වලට ඉන්නේ නැති වෙන විදිහට සුලම් පාදකයක් තියලා තමයි කූඩාරම් ගහන්නේ. එතකොට මම හිතන්නේ මේ හරිය තමයි කූඩාරම් සෙට් කරන්නේ. දැන් මම හිතන්නේ අපි වටෙන් ගිහිල්ලා බලමු අරකට නගින්නේ කොහොමද කියලා. එතනදී විශේෂ වීඩියෝ එකක් හදනවා. ඉතින් ඒ වීඩියෝ එක කොච්චර විශේෂද කියනවනම් මම මේක vlog එක දාලා ඊට පස්සේ දවස් 3කට පස්සේ විතර මම මේක දාන්න. දැන් උඩුවල බීච් එක තියෙන්නේ මේක මේ වෙන් යහපැත්ත. මම ඉස්සල්ලා මේ පීක් මතනක් ඇවිල්ලා පෙන්නේ. අන්න එතන තමයි උඩුවල බීච් එක. ඒකට මේ බීච් එකෙන් මෙහාට කියන්නේ වම් අත පැත්තට දකුණු අත පැත්තට එනකොට ඒ බීච්. එතකොට මේ බීච් එකෙන් දකුණු අත පැත්තේ දිගට වෙනකොට ජස්ට් ස්ටොප් එකට එන්න පුළුවන්. ඉතින් එන්න මේ පැත්තෙනුත් එන්න පුළුවන්. මේ පැත්තේ ඇතුළු පාරෙනුත් එන්න පුළුවන්. ඉතින් මේ පැත්ත අයිනද ගියාවොත් එන ගල් තලාවක තමයි එන්න තියෙන්නේ. ඒ ටිකේ එහෙම ඇවිල්ලා දැන් අපි යන ගමන් ඉන්නේ.
එක තරම ස්පිරි. ඒ කියන්නේ නිදහසේ තනියෙන් ඇවිල්ලා නිදහසේ ඉන්න අට බීච් එකක්. ඒ කියන්නේ කවුරුත් නැහැ බාධා කරන්න. අර සමහර මේ මිනිස්සු වුණා ගියපුවාම මිනිස්සු ඉන්න හැමතැනම. ඒකට අපේ රස විඳිනට සමහර අයට ඒක බාධාවක් වෙනන්නේ. මට නම් ඇත්තටම ඒක බාධාවක්. සමහර මිනිස්සු බලාගෙන ඉන්නවා අපි කරන ඒවා දිහා. ඒකට අර සමහර අයට ඒක බාධාවක් වෙනවා. ඉතින් එහෙම බාධාවක් නෙවෙයි ආග වැඩ ටික අර වාට ඕන විදිහට මේ පරිසරයේ විදින්න ආරම chance එකක් තියෙනවා මෙන්න මේක තමයි. ඒ කියන්නේ මේක අර මේ අර කඩුව ඒ වගේ කඩුව මිරිස්ස ගාල්ල වැලිමඩ ඒ වගේ ජනප්‍රිය තැනක් නෙවෙයි. ඒ හින්දා වාට පුළුවන් අර වාගේ දාකට ඇවිල්ලා මෙතන මේ වාට පුළුවන් වාගේ නිදහස මෙතනදී සම්පූර්ණ වෘත්ති විදින්න. ඉතින් තව දෙයක් තියෙන අනිවාර්යෙන් කියන්නේ නිදහස වෘත්ති විදිනවා වගේ මේකේ තියෙන පරිසර පද්ධතිය තමයි දැන් තාම ජනප්‍රිය වෙලා නැති හින්දා මේක බේරිලා තියෙනවා. නැත්තම් මේකට ලාකටත් මිනිස්සු මේකට මේව කරනවා. කුණු ගෙනල්ලා දාලා ප්ලාස්ටික් කිය මේවා ගෙනල්ලා දානවා. දැනටමත් තැන් වල ගල්ලස්සේ එහෙම තිබුණා. ඉතින් අර එහෙම මේවා කරන්න එපා කියලා තමයි කියන්නේ මේක. ඇත්තටම උරුණාට්ටල තියෙන තැනකුත් තිබුණා. ඉතින් මේ වගේ ස්වභාවික දේවල් අපි රැක ගන්න